හලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් කොහමද? ඉතින් අද ඇවිල්ලා ඉන්නේ අපේ අලුත්ම සර්වයිවල් සීරීස් එක පටන් ගන්න. ඉතින් මේ සර්වයිවල් සීරීස් එක අපි දිගටම කරා යනවා. එක වීඩියෝ එකක් දාලා නවත්තන්නේ නැහැ. මොකද මං හිතාගත්තා අපි පටන් ගත්තේ Minecraft වලින්. ඉතින් Minecraft වලට අපේ යාළුවෝ ගොඩක් කැමතියි. ඉතින් යාළුවනේ ඇත්තනම කනගාටුවට කාරණයක් තියෙනවා. මොකද ගොඩක් අය ඉල්ලලා තිබ්බ මගේ Minecraft PC එකට දාගන්න විදිය රිවිව් එකක් ගේන්නයි කියලා. ඉතින් යාළුවනේ එහෙම ගේන්න පුළුවන්. හැබැයි යාළුවනේ අපිට මොකක් හරි කොපිරයිට් හරි ගයිඩ්ලයින් ස්ට්‍රයික් හරි ඉෂුව එකක් ආවොත් අපේ මේ channel එකෙන් වැඩක් නැතුව යනවා. මොකද යාළුවනේ අපි මේ මම එතකොට කියලා දෙන්නේ ඔයගොල්ලන්ට official Minecraft ගන්න නෙවෙයි fake නැත්නම් crack version එකක් download කරගන්න විදිය. ඉතින් ඒක ඇත්තනම ගයිඩ්ලයින් වලට හරියන්නේ නැහැ. ඒ හින්දා මම තීරණය කරා එහෙම එකක් නොගෙන ඉන්න. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට වීඩියෝ ඇති YouTube එකේ අනිවාර්යෙන්ම වෙන අය දාපුවා. ඉතින් ඒකක් බලලා අපිත් එක්ක එකතු වෙලා Minecraft ගන්න ඉගෙන ගමු. ඉතින් අපි මේ survival world එක normal එකේ ගහයමු. ඉතින් එහෙනම් අපි යමු game එකට. හැබැයි යන්න කලින් කියන්න ඕන අපේ වීඩියෝ බලන ගොඩ දෙනෙක් අපිව subscribe කරන්නේ නැහැ. ඉතින් යාළුවනේ අපිට ඉස්සරහට යන්න හයියක් විදිහට subscribe එකක් දීලා like එකක් දාලා මේ වීඩියෝ එක ඔයාගේ Minecraft පිස්සුවෙන් වගේ ආදරය කරන යාළුවට share කරලා අපිට support එකක් දෙන්න. එහෙනම් අපි යමු game එකට. ඉතින් යාළුවනේ අපි මේකේ allow commands off කරලා game mode survival දාලා ඊට පස්සේ අපි world එකේ නමට ගහමු. මොකක්ද ගහන්නේ? ඉතින් යාළුවනේ අර කලින් world ටික දකින්න නැති ඔයගොල්ලෝ ඒ ටිකෙන්නේ වගේ කලින් හાર્ඩ්කෝර් සීරීස් එක ගහන කාලේ මම යාළුවනේ හැදුවා වර්ල්ඩ් ටිකක්. හැබැයි ඒව දාගන්න මට රවුටර් එකක් තිබ්බේ නැහැ ඇත්තටම. හැබැයි මගේ තිබ්බ රවුටර් එක කැඩුනා. හරිද? ඊට පස්සේ තමයි මම මේ අලුත් රවුටර් එකක් ළඟදී ගත්තේ. ඉතින් අපි මේකට ගහමු. rich and new survive කියලා. ඊට පස්සේ නම් අපි වර්ල්ඩ් එක ක්‍රියේට් කරමු. ඉතින් යාළුවනේ මේක නම් ලැග් වෙන්නේ නැහැ. මට ෂුවර්. මොකද කලින් ගේම් එකේ යාළුවනේ ඇත්තටම ඒ ගේම් එකේ උනේ වර්ල්ඩ් එක ලෝඩ් වෙද්දි පොඩ්ඩක් ලැග් වෙනවා. ඉතින් මේකෙදී ඒක හරියනවා. මොකද මං ලැග් එක ෆික්ස් කරන් තියෙන්නේ. එහෙනම් අපි ක්‍රියේට් කරමු වර්ල්ඩ් එක. රැඳිලා ඉන්න අන්තිම වෙනකන් අන්තිමේදී මම මේකේ thumbnail එකට village එකක් දැම්මට අන්තිමේදී අපිට village එකක් හම්බෙයිද නැද්ද කියලා කියන්නත් බෑ. හරිද? ඔගොල්ලන්ට පේනවා ඇති වර්ල්ඩ් එක ලෝඩ් වෙනවා ශනිකව සටපට ගාලා. හරි ඉතින් ස්පෝන් වුණ ගමන් මෙන්න මෙහෙම තමයි වර්ල්ඩ් එක තියෙන්නේ. ටුට්ටක් වර්ල්ඩ් එක ලෝඩ් වෙන හින්දා ලැග් වෙනවා ඇති. නැත්තම් රැඳිලා ඉන්න මැදදී නම් ලැග් වෙන්නේ නැහැ. ලොවෙත් විනාඩියක් යනකම් රැඳිලා ඉන්න guys. හරි. දැන් guys කියන එක නවත්තලා තියෙන්නේ friends. හලෝ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් අපි යමු අන්න අර ප්ලේන්ස් බයෝම් එකට. අඩෝ මං ආසම් බයෝම් එකක් තියෙනවා. yes. ඉතින් අද අපේ ටාස්ක් එක ඔයගොල්ලෝ දන්නවා ඇති සර්වයිවල් සීරීස් එක පළවෙනි ටාස්ක් එක විලේජ් එකක් හොයාගන්න එක. ඉතින් රැඳිලා ඉන්න අන්තිම වෙනකන් අපිට විලේජ් එකක් හොයාගන්න පුළුවන් වේද බැරිද කියලා දන්නේ නැහැ. ඉතින් thumbnail එකේ විලේජ් එකක් දැම්මට අපිට විලේජ් එකක් ඇත්තටම හොයාගන්න පුළුවන් වේද නැද්ද කියලා බලන්න වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳිලා ඉන්න. ඉතින් අපි යමු මෙන්න මේ බයෝම් එකට. මං ආසම් බයෝම් එක guys මේක. හරිද? ආයි කියවුණා. මං ආසම් බයෝම් එක friends මේක. ඉතින් ඕගොල්ලෝ ආසම් බයෝම් එක පහලින් කමෙන්ට් කරලා යන්නයි කියලා පොඩි ඉල්ලීමක් කරනවා. ටග් ගාලා අපි වුඩ් නැක්ස් එකක් හදාගෙන එමු. ඉතින් යාළුවනේ අපි විලේජ් එක හොයාගන්නකම් ස්ටෝන් ඒජ් එකක් නැහැ. මොකද අපිට ගොඩක් වෙලා නැහැ. අපිට ගොඩක් කාලේ නාස්ති කරන්න බෑ. ඉතින් මෙන්න මේ ටිකේ විතරයි ලැග් වෙන්නේ. දැන් නම් හරි ආවේ කියලා මං හිතනවා. ඉතින් අපි යමු විලේජ් එකක් හොයාගෙන අපේ එක්ස්ප්ලෝර් එකේ. ඉතින් යාළුවනේ පේනවා නේද නම් විලේජ් එක පේන්නවත් නැහැ. මන් දන්නේ නැහැ. හැබැයි යාළුවනේ ඇත්තටම මන් දන්නේ නැහැ මේ වීඩියෝ එක කොච්චර දික් වේද කියලා. මොකද මම මේ වොයිස් එක දෙන්නේ වීඩියෝ එක කරන වෙලාවෙමයි. විලේජ් එක හම්බුණා යාළුවනේ. ඇත්තටම ඔයගොල්ලන්ට දැන් උත්තරේ හම්බ වෙන්නේ නැති. මේ බලන්න චෙරි බ්ලොසම් බයෝම් එක මෙතන විලේජ් එක මෙතන.
ඉතින් අපි ගිහිල්ලා බලමු විලේජ් එක පොඩි විලේජ් එකක්ද නැත්නම් ලොකු විලේජ් එකක්ද අපිට සර්වයිව් වෙන්න මේ විලේජ් එක ඇති වෙයිද කියලා බලන්න අපි යමු. හරි යාළුවනේ ඉතින් ඕගොල්ලොන්ට පේනවා ඇති පට්ට ලොකු විලේජ් එකක් හම්බෙලා තින්නේ. ඇත්තටම අපි ස්පෝන් එකේ මහ දුරක් ආවේ නෑ නේද? ඉතින් අපි පොඩ්ඩක් එක්ස්ප්ලෝර් පාරක් දාලා බලමු මේ විලේජ් එකේ. අවුලක් නෑ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් හොඳ විලේජ් එකක් හම්බෙලා තියෙනවා අපේ වාසනාවකට. අපි රිස්පෝන් පොයින්ට් එක මේ විදිහට සෙට් කරගත්තා. ඒ වගේම දැන් අපි පොඩ්ඩක් මේක ඇවිදලා කරලා අපේ බේස් එක ගහන්න හොඳ ප්ලේස් එකක් හොයාගමු ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් යාළුවනේ ඇත්තටම කලින් වීඩියෝ වල ඇත්තටම හොඳ කමෙන්ට් ඇවිල්ලා තිබ්බ මට කට්ටිය දාලා තිබ්බා hina මූණු මං කියපු විදිහටම මොකක්ම හරි කමෙන්ට් එක. ඉතින් පොඩි ඉමෝජි එකකින් හරි කමෙන්ට් එකක් දාලා මට සබ් එකක් දුන්න හැමෝටම රෙස්පෙක්ට්. ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් නම් channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් එහෙම දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් දැන් මේ සීරීස් එක නවත්තන්න දිගටම වීඩියෝ ගේනවා. ඉතින් මේ survival series එකේ episode කීයක් එයිද දන්නේ නැහැ. හැබැයි යාළුවනේ මේක ඉවර වුණාට පස්සේ ගහන්න අපිට හොඳ episode ටිකක් එන series එකක් කියන්න. කමෙන්ට් කරලා යන්න. ඉතින් යාළුවනේ මෙතන පතරංග කේව්වක් තියෙනවා පේනවා ඇති ඕගොල්ලොන්ට. ඒකේ යටටම යනවා. අඩෝ තව පොඩ්ඩක් ඉවරයි වා. ඕගොල්ලොන්ට පේන්නේ නැති ස්කෙලටන් කෙනෙක් ඉන්නවා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි යමු මෙන්න මේ උඩ හරියකට. ඉතින් මං ආසයි මෙන්න මේ චෙරි බ්ලොසම් බයෝම් එක ළඟින් අපේ බේස් එක හදන්න. ඉතින් ඕගොල්ලෝ කියන්න අපි ඊළඟ එකෙන් බේස් එක හදන්න බලමු. ඊළඟ එපිසෝඩ් එකේ. ඉතින් ඕගොල්ලෝ කියන්න යාළුවනේ බේස් එක අපේ තට්ටු දෙකට ගහන්නද නැත්නම් තනි තට්ටුව ගහන්නද මොකක්දයි කියලා. නැත්නම් අපිට පුළුවන් තට්ටු දෙකට ගහලා අන්ඩර්ග්‍රවුන්ඩ් එකකුත් හදන්න. ඒකේ අපේ ගබඩාව දාන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ පට්ටරංග විලේජ් එකක් තමයි හම්බෙලා තින්නේ. ඒ වගේම ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි තව ගේම්ස් ගේනවා. ඉතින් ඕගොල්ලෝ අපේ අනිත් ගේම්ස් බැලුවේ නැත්නම් දැම්ම ගිහිල්ලා බලන්න. ඉතින් අපේ TNT 100 වීඩියෝ එක 1k ගහන්න ඔන්න වෙන්න ඉන්නේ. අනේ උදව්වක් විදියට ඒකට 1k ගහන්න සපෝට් එකක් දෙන්න ඕගොල්ලෝ views. ඉතින් යාළුවනේ අපේ channel එකත් 1k ගහන්න ඉන්නේ ළඟදිම. ඉතින් මේ වීඩියෝ එක වැඩද්දි 1k ගහලා තියෙවිද කියලා කියන්න බෑ. ගහලා තිබ්බේ නැතත් ගහලා තිබ්බත් අපිට සප් එකක් දෙන්න. මොකද අපිට තියෙනවා ලොකු ගමනක් යන්න. හරි ඉතින් මම යනවා වුඩ් ටිකක් කපන් එන්න. ඒ වගේම තමයි යාළුවනේ ඇත්තටම ආයිස් සෝරි කියන්න ඕන අර කට්ටිය ඉල්ලලා තිබ්බ ටී ලෝන්චර් PC එකට දාගන්න විදිය ගැන. ඉතින් යාළුවනේ ඇත්තටම මේ channel එක මං පටන් අරගෙන මහ කාලයක් නෑ. 2026 ජනවාරි වල තමයි channel එක පටන් ගත්තේ. ඉතින් යාළුවනේ මං ඇත්තටම හොයලා බැලුවාම ඒක ඇත්තටම ටිකක් අවදානම් කියලා කිව්වා channel එකට. මොකද අපි මේ official Minecraft ගහන විදිය නෙවෙයි කියලා මේ එපාර ප්‍රමෝෂන් කරනවයි අරමයි මේවයි එන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලොන්ට පේනවාද සමහරු ඒව දැම්මට සමහරු එහෙම රිවිව් කරන්නේ නැහැ. ඒගොල්ලොන්ගේ channel එකේ ආරක්ෂාව ගැන හිතලා. ඉතින් යාළුවනේ මුකුත් හිතන්න එපා. ඉතින් දිගටම රැඳිලා ඉන්න. ඇත්තටම ඔයගොල්ලොන්ට YouTube එකේ වෙන ටියුටෝරියල් එකක් බැලුවා නම් හොයාගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම. මොකද YouTube එකේ නැති දෙයක් නැති හින්දා. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ ඔයගොල්ලොන්ට Minecraft official website එකට ගිහිල්ලා හැබැයි මේ කියන්නේ යාළුවනේ මහලොක් ගානක් නෑ රුපියල් 2000 ගානයි වෙන්නේ. ඉතින් ඕගොල්ලොන්ට බජට් එක තියනවා නම් අනිවාර්යෙන්ම මේක මේව කරන්න. මොකද එතකොට කිසිම ප්‍රශ්නයක් නෑ. වෛරස් අනම්මනම් මුකුත් නෑ. සේෆ්ම මෙතෝඩ් එක තමයි ඒක. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ ඒක. මමත් තව ටික කාලෙකින් අනිවාර්යෙන්ම ගන්නවා ඔරිජිනල් Minecraft එක. ඕගොල්ලොන්ට එතකොට අලුතෙන් එන අප්ඩේට් හැම එකක්ම ඒකට එනවා ඉක්මනටම. ඉතින් අපි කැම ටික රත් කරලා අපේ බේසික් ටික කරගෙන ඉමු. ඉතින් යාළුවනේ ඔයගොල්ලොන්ට පේනවා ඇති චෙරි බ්ලොසම් බයෝම් එක තියෙනවා මාරම ලස්සනට විලේජ් එක තියෙනවා. ඉතින් මං හිතුවේ මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්න. හැබැයි ඊළඟ වීඩියෝ එකේ අපි බේස් එක හදන්න ඕන. ඊට කලින් කියන්න ඕන guys අපි ගොඩක් අය subscribe කරලා නැහැ. ඉතින් subscribe කරලා නැති අය එකතු වෙන්න අපේ channel එකත් එක්ක. ගිහින් එන්නම්. bye bye.